good morning. ඉතින් මේ මගේ පළවෙනි vlog එක මම අද ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ අපි අපේ ගෙදර ඉදුණු පළතුරු තියෙනවා නම් ඒව කොහොමද කාලේ තියාගන්න පුළුවන් කියලා. අපේ ගෙදරත් ඔන්න ඉතින් මොනවාද පළතුරු ටිකක් ගෙනත් තිබ්බ ඒවා හොඳටම ඉදිලා කුණු වෙලා නාස්ති වෙලා යන නිසා මම මේක කොහොමත් කරන වැඩක්. ඉතින් මම මේක හිතුණා ඔයගොල්ලන්ටත් කියලා දෙන්න මේ ක්‍රමයෙන් සති දෙකක් විතර තියාගන්න පුළුවන්. ඔන්න ඉතින් ඔය දාන්නේ මම සති එකමාරක් විතර මේ අපේ ගෙදර ෆැෂන් වගේක් තිබිලා ඒවා වෙරිලා යන නිසා මම කරපු වැඩේ කප් එකකට ඇට ටික සූරලා දාලා තිබ්බා. ඒ ටික තමයි මම ওই කප් ටිකකට දාගන්නේ. ඊට පස්සේ අඹ ගෙඩියක් මම කපා ගත්තා. මේ අඹ නම් මම හිතන්නේ කරත්ත කොළඹ මේ දවස්වල අඹ නම් ඉතින් ලාභෙට තියෙනවා. අඹ කාලේනේ. ඔන්න ඉතින් මම ওই විදියට කප් ටිකක් අරගෙන මේ සුද්ධ කරලා පිරිසිදුවට දාගත්තා. ඔය ගස් ලැබු ගෙඩියක් ඕකේ භාගයයි මට ගන්න පුළුවන් උනේ අනිත් භාගෙම නරක් වෙලා. ඊට පස්සේ ඔන්න ඉතින් මම ඒකත් කපා ගන්නවා. ඒකත් කපාගෙන අර විදිහටම මේ වෙන වෙනම එතකොට ඔය විදිහට වෙන වෙනම දාගත්තාම අපිට මේ ඒ කියන්නේ එක දවසකට ඔය එක කප් එකක් ඇති. එතකොට මේ නරක වෙන්නේත් නැහැ. මේ ඕකේ 아무තු සරක්වත් කිසිම දෙයක් එන්නේ නැහැ. ඊට පස්සේ මම කරන්නේ පළතුරු තියෙන ටික කපාගෙන දොඩම් ගෙඩියකුත් දෙහි වුණත් කමක් නැහැ. මේ ඔයගොල්ලන්ට තියෙනවා නම් මට දෙහි තිබුණ නැහැ. ඒ නිසා මම කරපු වැඩේ දොඩම් ගෙඩියකුත් කපලා ඔන්න ඔය විදිහට මේ මිරික ගත්තා අරක උඩින්. ඊට පස්සේ මේ ඔක්කොටම දොඩම් මිශ්‍ර ටික දාගන්නවා. ඊට පස්සේ එතකොට අර කිසිම අමුතු රසක්වත් එන්නේ නැහැ. අමුතු සැරක්වත් එන්නේ නැහැ. ඒ වගේම ලුණු චුට්ටකුත් ඕගොල්ලන් උඩින් දාගන්න. එතකොට කිසිම අමුතු මේ දෙයක් වෙන්නේ නැහැ. ඉතින් සති දෙකක් වුණත් තියාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මම arrange කරගත්තා. ඊට පස්සේ දීප් විසර් කරගන්න. එහෙනම් ආයෙත් අර ට්‍රොවි එක නම් නිකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.